තුන්වෙනි ස්ට්‍රජර් ප්‍රශ්නය කතා කරන්න යන්නේ අහලා තියෙන්නේ HX යනු සෙල්සියස් අංශක 25 දී PK සමාන 4 වඩා දුබල අම්ලයක් කියලා දීලා තියෙනවා. අනේ ජලීය ද්‍රාවණයකදී HX අයනීකරණය සඳහා සමීකරණය තමයි අහන්නේ. ඒක සරලයිනේ. එතකොට HX කියන එක්කෙනා ජලයට දාවට පස්සේ සිදුවන ප්‍රතික්‍රියාව තමයි මෙතන අහන්නේ අයනීකරණය කියලා. හරි. එතකොට මෙතන කවුද හැදෙන්නේ? H3O+ සහ X- කියන එක්කෙනා තත්ත්ව දාන්න. හරිද? අනිවාර්යෙන් ෆිසිකල් ගණන් වල තත්ත්ව දාන්න. එතකොට වගේ සමීකරණ ලියන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මෙතන මෙහෙම කවුරු හරි ලියලා තිබ්බොත් HX කියන එක්කෙනා ඔයගේ H+ ධන X- කියලා ඔය කැඩෙන විදියට ලියලා තිබ්බා. ඒකත් හරි. හරි. සාමාන්‍යයෙන් අපි pH වලදී ලියන්නේ නම් මේ විදියට. මේ විදියට කවුරු ලියප ඒකත් හරි. දෙක ඉහත එකේ සමතුලිතතා නියතය සඳහා ප්‍රකාශනය ලියන්න. එතකොට සමතුලිතතා නියතය කියන්නේ මොකක්ද? දැන් උතන දුබල අම්ලයන් නිසා Ka නේ. හරිද? Ka සඳහා ප්‍රකාශනය ලියන්න තියෙන්නේ. එතකොට පළවල සාන්ද්‍රණය මෙහෙම ලියනවා. වාරයක් X- සාන්ද්‍රණය බෙදන්න ඕන. HX ගෙන්නේ. හරිද? HX ගෙන් බෙදන්න ඕන. ඒකේ සාන්ද්‍රණයෙන් බෙදන්න ඕන. හරිද? ඔය විදිහට නැත්නම් කාට හරි මේ සමීකරණ ලියන්නත් පුළුවන්. H+ වාරයක්, ඒ කියන්නේ H+ සාන්ද්‍රණය වතාවක් X- සාන්ද්‍රණය බෙදන්න ඕන HX සාන්ද්‍රණය. හරි. ඊට පස්සේ තුන්වෙනි එක අහලා තියෙන්නේ සෙල්සියස් අංශක 25 දී HX ද්‍රාවණයක pH අගය තමයි අහන්නේ. හරි. එතකොට දැන් ඒක කරනකොට හොඳට බලා ගන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවට පස්සේ අපි අර ගාන ස්ටෙප් බයි ස්ටෙප් හදන්න ඕන. හරිද? එකපාරට සමීකරණ ලියලා හදන්න යන්න එපා. එතකොට ලකුණු අඩු වෙනවා. මුලින්ම අපි දන්න ඕනේ හදන ස්ටෙප් ටිකක් තියෙනවානේ pH ගන්න. HX ධන ජලයත් මුලින් ප්‍රතික්‍රියාව ලියනවා මේ විදියට. හරිද? Aqueous ධන X-. ඊට පස්සේ මේ විදියට ආරම්භක සාන්ද්‍රණය ලියන්න පුළුවන්. ඒ වගේම වැය ඊට පස්සේ සමතුලිත සාන්ද්‍රණ ටික අපිට ගන්න පුළුවන්. ඒතර ආරම්භක සාන්ද්‍රණයේදී අපිට දීලා තියෙන HX කොච්චරද? 0.01යි. හරිද? අනිත් දෙක 0යි. හරිද? මෙතනින් මේ ඒකකක් දාන්න. මේ වගේ එකක් ලියනකොට අමතක කරන්න එපා. එතන අපි වැය වුණු ප්‍රමාණය දන්නේ නැහැ නේ. එතකොට නිකන් අපි දාමු x ඍණ x කියලා. එතන හැදෙනවා ධන x ප්‍රමාණයක්. මෙතනත් ධන x ප්‍රමාණයක් හැදෙනවා. මෙතනින් අඩු වෙනවා x ප්‍රමාණයක්. මෙතන x. එතකොට මේ වගේ ඒකකක් දාන්න අනිවාර්යෙන්. හරිද? ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් Ka සඳහා ප්‍රකාශනය අපි උඩ ලියාගත්තේ. හරිද? H3O+ ගේ සාන්ද්‍රණය ගුණ කිරීම X- ගේ සාන්ද්‍රණයනේ. හරිද? ඒ වගේම මේ කට්ටිය මේ අපිට Ka අගය දීලා තියෙනවානේ. Ka අගය දීලා තියෙනවා. K අගය නෙමෙයි අපිට දීලා තියෙන PK අගය දීලා තියෙන. PK 4යි කියලා දීලා තියෙනවා. හරිද? හරි. කමන්නේ මෙතන උඩ මෙතන මේ ලියාගත්තට පස්සේ H3O+ සාන්ද්‍රණය වතාවක් X- සාන්ද්‍රණය බෙදන්න ඕන. 0.01කින් අඩු කරන්න ඕන X ගේ සාන්ද්‍රණය. හරිද? sorry HX ගේ සාන්ද්‍රණය X නේ. හරිද? එතකොට 0.01යි X සාන්ද්‍රණය අඩු කරන්න. අනිත් එක තමයි දැන් මෙතන මේ විඝටන ප්‍රමාණය ගොඩක් කුඩා. හරි? කියන්නේ ඍණ x කියලා ලියුවේ. x ඉතා කුඩා නිසා ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ගානක් හදන විදිය. හරිද? අපි එහෙමනේ හදන්නේ pH ගන්න. ඒක Ka සමානයි x වර්ග බෙදීම මේ 0.01 වෙනු ඍණ x වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් 0.01. එයා මෙතන 0.01 x වර්ග බෙදීම 0.01. හරිද? එතකොට දැන් අපිට PKa අගය දීලා තියෙනවා. හරි. දැන් අපි මොකද්ද මේ හොයන්න යන්නේ? pH නේ අහන්නේ. එතකොට pH අහුවට පස්සේ අපි ද්‍රාවණය දැනගන්න ඕනේ මොකද්ද? හැමතිස්සෙම H3O+ සාන්ද්‍රණය අපිට දැනගන්න ඕනේ. දැන් H3O+ සාන්ද්‍රණය හොයන්න යන්නේ. හරි. H3O+ සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? සමතුලිත අවස්ථාවේ H3O+ සාන්ද්‍රණය කියන්නේ මේ X ගේ අගය තමයි ඕන. X හොයාගත්තොත් අපිට ඒකට ලඝු 10 පාදයට දාලා pH අගය හොයන්න ගවුලක් නැහැනේ. හරිද? ඒකට Ka අගය අපිට දීලා නැහැ. දීලා තියෙන්නේ PK අගයනේ. එතකොට
PKA අගය කියලා කියන්නේ රිල් ලඝු 10 පාදයේ වතාවක් K කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ කොහේ හරි PKA දීලා තිබ්බොත් K ගන්න පුළුවන් වෙන්න ඕනේ. KA දීලා තිබ්බොත් PK හොයන්න පුළුවන් වෙන්න ඕනේ. දෙක එකක් තමයි දෙන්න විභාගෙට. හරි. එතකොට PK මෙතන දීලා තියෙන 4යිනේ. 4 සමාන වෙනවා රිල් ලඝු 10 පාදයේ KA. එතකොට KA කියන්නේ කීයද? ඇන්ටි ලඝු 4නේ එන්නේ. හරිද? ඒතර K යගේ කීයද එන්නේ? එක වැඩි කිරීම 10 ඍණ 4යි. එතකොට K යගේ එක වැඩි කිරීම 10 ඍණ 4 කිව්වොත් PK යගේ 4යි කියලා ගන්න දැනගන්න. හරි. එතකොට අපි දැන් මෙතන අපි ප්‍රකාශයක් හදාගත්තනේ KA සමානයි x වර්ග බෙදීම 0.01යි කියලා. එතකොට KA වෙනුවට අපිට ලියන්න පුළුවන් එක වැඩ කිරීම 10 ඍණ 4 සමාන වෙනවා x වර්ග බෙදීම මෙතන 0.01. එතකොට x වර්ග උක්ත කරගත්තොත් මෙතන 0.01 වෙනුවට එක වැඩ කිරීම 10 ඍණ 2 දාන්න පුළුවන්. ඒක 10 ඍණ 4න් වැඩි වුණාට පස්සේ මෙතන එක වැඩ කිරීම 10 ඍණ 6ක් එන්නේ. එතකොට x අගේ එනවා එක වැඩ කිරීම 10 ඍණ 3ක්. එතකොට මේ අපිට ආවේ මොකද්ද? H3O+ සාන්ද්‍රණය තමයි ආවේ. අපිට අවශ්‍ය වෙන්නේ pH අගේ. එතකොට pH අගේ සමාන වෙනවා රිල් ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණයනේ. එතකොට රිල් ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණය අපි දන්නවා එක වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ pH කීයද? 3යි නේද? හරි. ඔය විදිහට තමයි ගාන හදන්නේ. එතකොට මේ හැම ස්ටෙප් එකකටම ලකුණු දීලා තියෙනවා ඒ කට්ටිය. හරිද? මේක ලියනවට ලකුණු දෙනවා. මේ ප්‍රකාශ ගන්නවට ලකුණු දෙනවා. හරිද? එතකොට මේක ආසන්න වශයෙන් 0.01යි කියලා ගන්නවට ලකුණු දෙනවා. ඒ විදිහට. හරිද? ඒ වගේම මෙතන උත්තරේ ගන්නවට ලකුණු දෙනවා. හරිද? ඒ වගේ ලකුණු ටික බෙදලා යනවා. ඒක නිසා හැම ස්ටෙප් එකක්ම ඔයාලා ලියන්න ඕන. හරිද? 4 උෂ්ණත්වය සෙල්සියස්ක 25 දී 0.02 ගණන් NaOH ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 10ක පරිමාවක් 0.01 මොල් ඝන දෙසිමීටරයට HX ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25කට එකතු කරන ලැබෙන ද්‍රාවණයේ පවතින රසායනික විශේෂ ලියන්න. ඒ කියන්නේ දැන් මොකද කරන්නේ? මෙන්න මේ HX ද්‍රාවණයට NaOH දානවා කියලා කියන්නේ. හරිද? NaOH දානවා කියලා කියන්නේ. එහෙනම් මෙහෙම ද්‍රාවණයක් තියෙනවා HX ගේ. කොච්චරද? සෙල්සියස්ක ඝන සෙන්ටිමීටර් 25ක්. මේකට දානවා NaOH. ද්‍රාවණයෙන් කොච්චරද? ඝන සෙන්ටිමීටර් 10ක්. හරිද? එතකොට ලැබෙන ද්‍රාවණයේ පවතින රසායනික විශේෂ අහන්න. මොනවද ඉන්න මේ ද්‍රාවණේ? ඒ සරලයිනේ. දැන් අපි දන්නවා NaOH කියලා කියන්නේ ප්‍රබල අම්ලයන්නේ. එතකොට ප්‍රබල අම්ලය මේ වගේ ද්‍රාවණයකට දැම්මම පස්සේ පූර්ණ ලෙස විඝටනය වෙලා ද්‍රාවණයේ හැදෙනවා Na+ සහ OH-. ඒක අවුලක් නෑනේ. හැබැයි මෙතන දුබල අම්ලය ගත්තට පස්සේ දුබල අම්ලය පූර්ණ විඝටනය වෙන්නේ නැහනේ. භාගිකවනේ විඝටනය වෙන්නේ. ඒ කියන්නේ ද්‍රාවණයේ කිසියම් HX ප්‍රමාණයක් තියලා තමයි ද්‍රාවණයට H+ සහ H- එකතු වෙන්නේ. එතකොට මේ ද්‍රාවණයේ HX උත් තියෙනවා. හරිද? දුබල අම්ලයක් තියෙනවා. ඒ වගේම ඒකෙන් හැදිච්ච H+ අයන තියෙනවා. ඒ වගේම X- අයන තියෙනවා. ඔය තමයි තියෙන විශේෂ. මෙම මෙම වර්ගයේ ද්‍රාවණ පොදුවේ හඳුන්වන නම. කියන්නේ HX කියන්නේ මොකද්ද? දුබල අම්ලයක්නේ. NaOH කියන්නේ ප්‍රබල භස්මයක්. හරිද? එතකොට දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන හැදෙන්නේ කවුද? හැදෙන්නේ NaX කියන එක්කෙනානේ. ධන ජලයනේ. මේ NaX කියන්නේ කවුද? ලවණයක්නේ. මොන ලවණයක්ද? මෙතන දුබල අම්ලය ප්‍රබල භස්මය ප්‍රතික්‍රියා කරාට පස්සේ ලවණයට එන්නේ ප්‍රබලයාගේ ගුණ. ඒ කියන්නේ මෙතන හැදෙන එක්කෙනා දුබල භාෂ්මික ලවණයක් තමයි හැදෙන්නේ. හරිද? භාෂ්මික ලවණයක් තමයි හැදෙන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්න. දුබල භාෂ්මික ලවණයක් තමයි හැදෙන්නේ. එතකොට ඒක අනිත් පැත්ත වුණා නම් වෙන ගානක දුබල භාෂ්මයක් එක්ක ප්‍රබල අම්ලයක් ප්‍රතික්‍රියා කරා නම් හැදෙන්නේ දුබල ආම්ලික ලවණයක්. ඒතකොට ලවණ හැමතිස්සෙම දුබලයි. දුබල ආම්ලික හෝ භාෂ්මික ගුණ තමයි තියෙන්නේ. හරි? දුබල ආම්ලික ලවණයක් තමයි මේකේ හැදෙන්නේ. හරි? ඒ වගේම දැන් මෙතන ද්‍රාවණයට දාන්නේ NaOH දානවා 0.02වත් දෙකේ සාන්ද්‍රණයකින් යුත් 10ක්. ඒ වගේම HX දැන් ද්‍රාවණයේ තියෙන්නේ 0.01කින් එක සාන්ද්‍රණයකින් යුත් 25ක්.
එතකොට ගොඩක් තියෙන්නේ කවුද මේ ද්‍රාවණේ? ගොඩක් තියෙන්නේ කවුද? මෙතන 0.2ක් තියෙනවා. මෙතන කොච්චරද? 0.2.5ක් තියෙනවා. ගොඩක් තියෙන්නේ දුබල අම්ලයනේ. එතකොට ඉවර වෙන්නේ කවුද ප්‍රතික්‍රියා කළා? ප්‍රබල භාෂ්මයනේ. එතකොට ද්‍රාවණي ඉතිරි වෙන්නේ දුබල අම්ලය සහ මේ හැදිච්ච දුබල භාෂ්මික ලවණයනේ. ද්‍රාවණي ඉතිරි වෙන්නේ දුබල අම්ලය සහ මේ හැදිච්ච දුබල භාෂ්මික ලවණය. මොකද භාෂ්මය අඩුවෙන් දාන නිසා, ප්‍රබල භාෂ්මය අඩුවෙන් දාන නිසා ප්‍රබල භාෂ්මයේ ද්‍රාවණي ඉතිරි වෙන්නේ. එතකොට එකම ද්‍රාවණයේ දුබල අම්ලය සහ දුබල භාෂ්මික ලවණය තියෙනවා. ඒ ද්‍රාවණ වලට අපි නමක් කියනවා මොකද්ද? සාරක්ෂක ද්‍රාවණ කියලා. සාරක්ෂක ද්‍රාවණ කියලා. තේරුණා? හරි. මෙම ද්‍රාවණයේ pH එක ගණන් කිරීම සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට සාරක්ෂක ද්‍රාවණ වල pH අගය හොයන සමීකරණය ඔයාලට මතක තියෙන්න ඕන. pH සමානයි pK ධන ලඝු 10 පාදයට ලවණ සාන්ද්‍රණය බෙදීම දුබල අම්ල සාන්ද්‍රණය. හරි. ලවණ සාන්ද්‍රණය කියන්නේ මෙතන හැදෙන්නේ NaX නේ. ලවණ සාන්ද්‍රණය බෙදන්න ඕන. මෙතන එක්වස් දුබල අම්ල සාන්ද්‍රණයෙන්. හරි. ඕකනේ සමීකරණ. ඕකෙන් සාරක්ෂක ද්‍රාවණ වල සමීකරණයක් මතක තියෙන්න ඕන. මෙම ද්‍රාවණයේ pH අගය ගණනය කරන්න. ඒතකොට ලඝු අගයනොත් දීලා තියෙනවා. ඒතකොට pH ගණනය කරන්න තියෙනවා. හරි. දැන් අපි මෙතන ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ? HX සහ NaOH අතර ප්‍රතික්‍රියාවක් වෙලා මෙතන හැදෙනවා දුබල භාෂ්මික ලවණයක් ওই විදියට. ඒවල ආරම්භයේ මෙයා දාන්නේ කොච්චරද? ආරම්භක මවුල HX 0.1 පරිමාව කොච්චර දානවද? 25ක් දානවා. හරිද? 25ක් දානවා. අපිට එතනින් මවුල ගාන ගන්න ඕන ඉස්සෙල්ලම. ඒ වගේම NaOH කොච්චර දානවද? 0.02 සාන්ද්‍රණයෙන් 10ක් දානවා. 0.2 සාන්ද්‍රණයෙන් 10ක් දානවා. මවුල ගණන් ගන්න දැන් කොහොමද? මෙතන 0.25 වතාවක් 10^3. මෙතන 0.2 වතාවක් 10^3. දැන් වැය සීමාකාරී සාධකයේ කවුද? NaOH. අඩුවෙන් තියෙන එක්කෙනානේ. එතකොට -0.2 වැඩි කිරීම 10^3 මෙතන වැය වෙනවා. මෙතනොත් එකට එක නිසා 0.2 වැඩි කිරීම 10^3ක් වැය වෙනවා. මෙතන හැදෙනවා 0.2 වතාවක් 10^3ක් දුබල භාෂ්මික ලවණය හැදෙනවා. ඊට පස්සේ ඉතිරි කියන්නේ සමතුලිත අවස්ථාවේ මවුල ගණන් කොච්චරද? මේක ඔක්කොම වෙනවනේ බිඳුවයි. NaOH නැහැ. මෙතන ඉතිරි වෙන්නේ කොච්චරද? 0.05 වතාවක් 10^3යි. මෙතන ඉතිරි වෙන්නේ 0.2 වතාවක් 10^3යි. අන්න දැන් ද්‍රාවණේ ඉන්නේ දෙන්න අපි දන්නවා මෙයානේ. හරි. මවුල ගණන් දන්නවා. දැන් අපිට ඕන සාන්ද්‍රණනේ. සාන්ද්‍රණ හොයන්න මොකද්ද කරන්නේ? HX දැම්මේ ඝන සෙන්ටිමීටර් 25යි. NaOH දැම්මේ ඝන සෙන්ටිමීටර් 10යි. දැන් අවසාන ද්‍රාවණයේ පරිමාව කීයද? 35යි. එතකොට අපි සාන්ද්‍රණ ගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ අදාළ මවුල ගණන් 35න් බෙදන්න ඕන. හරි. 35 වැඩි කිරීම 10^3 ඝන ඩෙසිමීටර වලින් ගන්න ඕන. හරි. 35න් බෙදන්න ඕන. ඒක 10^3 කැපෙනවා. මේ දෙකේම. ඒක සාන්ද්‍රණ ගන්න පුළුවන්. දැන් ඉතින් සාන්ද්‍රණ ගත්තට පස්සේ කිසි අවුලක් නැහැ. අර උඩ ලිව්ව සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ pH සමානයි pK කට්ටිය දීලා තියෙනවා 4යි කියලා. දැන් ලඝු 10 පාදයට ලවණ සාන්ද්‍රණය කීයද? 0.2 බෙදීම 35. ඒ වගේම දුබල අම්ල සාන්ද්‍රණය කීයද? 0.05 බෙදීම 35 නේ. අපිට බෙදීම ගුණ කිරීම කරනකොට පරස්පරයනේ. ඒක 35 උඩට එනවා. 0.05 යටට එනවා. එතකොට මේක සුළු කරන්න තියෙන්නේ 4 දැන් ලඝු. මෙතන 35ට 35 කැපෙනවා. මෙතන 0.2 බෙදන්න ඕනේ 0.05න්. එතකොට මෙතන ඉන්නේ 4යි. ලඝු 4 යගේ මෙතනින් හොයාගන්න ඕනේ මේ දීලා තියෙන්නේ. ලඝු 4 යගේ 0.6. ඒතර pH සමානයි 4 ධන 0.6. ඒ කියන්නේ 4.6. මේ ගණන් සරලයි ළමයි. හරි. මේ ගණන් සරලයි. මාර සරලයි. ඔයාලා ටිකක් සංකීර්ණයි කියලා හිතුවට එච්චර දෙයක් නෑ pH වල. හරිද? 5 pH සමානයි 4 ද්‍රාවණයක් ලබා ගැනීම සඳහා 0.01 HX ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 100ක් සමග
මිශ්‍ර කිරීමට අවශ්‍ය NaOH ද්‍රාවණයක පරිමාව ගණනය කරන්න කියලා තියෙනවා. මේක ළමයි මෙහෙමයි. දැන් අපි සමීකරණය දන්නවනේ pH සමානයි pK ධන ලඝු 10 පාදයට සෝල්ට් සාන්ද්‍රණය බෙදීම. හරිද? ඇසිඩ් සාන්ද්‍රණයනේ HX HA නේ. ඊට පස්සේ මේක කියනවා pH අගය 4යිලු. එයාගේ pKa අගය අපි දන්නවා 4යි කියලා කොහොමද? ඒතර ලඝු 10 පාදයට සෝල්ට් සාන්ද්‍රණය බෙදන්න ඕනේ HA සාන්ද්‍රණයෙන්. එතකොට මේ 4ට මේ 4 මොකක්ද වෙන්නේ? කැපිලා මෙතන බිඳුව සමාන වෙනවා. ලඝු 10 පාදයට NaX සාන්ද්‍රණය බෙදීම HA සාන්ද්‍රණය. හරිද? මේ ලඝු අනිත් පැත්තට ගියාට පස්සේ ඇන්ටිලොග් වෙනවා. හරිද? ඇන්ටිලොග් බිඳුවේ කියන්නේ 1යි. ඒක ඉතින් මතක තියෙනවා. හරිද? ඇන්ටිලොග් බිඳුවේ කියන්නේ 1යි. හරිද? එතකොට මේක අපිට සමාන කරන්න පුළුවන් NaX කියන්නේ ලවණ සාන්ද්‍රණයට මෙතන දුබල අම්ල සාන්ද්‍රණය සමාන වෙනවා. ලවණ සාන්ද්‍රණයට දුබල අම්ල සාන්ද්‍රණය සමාන වෙන්න ඕන. තේරුණාද? එතකොට දැන් එහෙම සමාන වෙන්න අපි දාන්න ඕනේ NaOH සාන්ද්‍රණය තමයි හොයන්න තියෙන්නේ. තේරුණාද? එහෙම සමාන වෙන්න නම් දාන්න ඕනේ NaOH සාන්ද්‍රණය තමයි NaOH පරිමාව තමයි හොයන්න ඕන. එතකොට මෙහෙමනේ දැන් මෙතනත් වෙන්නේ HX කියන එක්කෙනා NaOH උත් එක්ක ප්‍රතික්‍රියා කළා NaX හැදෙනවනේ ධන ජලය. එතකොට HX ගේ අපි ගන්න 0.01ක්. හරිද? ඒකේ මෙතන ගන්නවා කියලා තියෙනවා 100ක් පරිමාව. හරිද? ඒක 10 3 ගණන් කරලා අපිට අර වගේම ආරම්භක මවුල ගන්න හොයන්න පුළුවන්. ඒතර NaOH පරිමාව දන්නේ නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. හැබැයි සාන්ද්‍රණය දන්නවා. 0.02යි. පරිමාව V කියලා ගමු. දන්නේ නැහැනේ V කියන්නේ. හරිද? දැන් මොකද්ද වෙන්නේ? මෙතන ඊට වැයනේ. කවුද වැය වෙන්නේ? NaOH ඔක්කොම ටික වැය වෙනවනේ. හරිද? මෙතනත් එහෙම 0.02 වැඩි කිරීම V ප්‍රමාණය. මෙතන හැදෙනවා 0.02 වැඩි කිරීම V ප්‍රමාණය. එතකොට සමතුලිත අවස්ථාවේ ඉතිරි වෙන්නේ NaOH ඉතිරි වෙන්නේ නැහැ. මෙතන ඉතිරි වෙන්නේ කවුද? 0.01 වැඩි කරනවා. මේ 100 කියන්නේ 1 වැඩි කිරීම 10ට 3ෙන් අඩු කරන්න ඕන 0.02 වැඩි කිරීම V. එතකොට මෙතන වෙන්නේ 0.02 වැඩි කිරීම V. හරි සමතුලිත මවුල ගන්නවා. අපිට ඕන මොනවද සමතුලිත සාන්ද්‍රණනේ. හරි සමතුලිත සාන්ද්‍රණ තමයි ඕන. එහෙනම් මේ අදාළ මවුල ගණන් දෙක අපේ අන්තිම පරිමාවෙන් බෙදන්න ඕන. අවසාන මුළු පරිමාව කීයද? HX කියන එක්කෙනා 100ක් දානම NaOH අපි V පරිමාවක් දානවනේ. HX කියන එක්කෙනා 100ක් දැම්මා NaOH කියන එක්කෙනා V පරිමාවද අවසාන මුළු පරිමාව කීයද? 100 ධන V නේ. හරි. එතකොට මේ දෙකම 100 ධන V ගෙන් බෙදන්න ඕන. සාන්ද්‍රණ ගන්න. දැන් මේ ගානේ මොකද්ද කියන්නේ අපිට? එතකොට සමාන වෙලා තියෙන්න ඕන NaX සාන්ද්‍රණය සහ HA සාන්ද්‍රණය. කියන්නේ මේකයි සමාන වෙන්න ඕන. එහෙනම් ඉතින් අපි සමාන කරමුනේ. මේකට අපි ඕනම් මේක සුළු කරලා කමන්නේ නැහැ. මෙහෙම ලියමු 0.02 වැඩි කිරීම V බෙදීම 100 ධන V සමාන වෙන්න ඕන 0.02 වාරයක් V බෙදීම 100 ධන Vට. හරි. එතකොට 100 ධන V කැපෙනවා. දැන් මේකේ V යුක්ත කරන්න ගන්න තමයි තියෙන්නේ. හරි. කොහොමද යුක්ත කරන්නේ? මෙතන ඍණ තියෙන එක්කන අර පැත්තට ගෙනියමු. මේ පැත්තට. එතකොට ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 3 සමාන වෙනවා 0.02 දෙකයි V ඒව දෙකකටනේ. හරිද? ඒ වගේම දෙකක්. ඒ කියන්නේ කීයක්ද? 0.02යි V වගේව දෙකක්. හරිද? ඒ මේ පැත්තට ගියම ධන එකක් නේද? හරි. එතකොට මේකේ V යුක්ත කරගන්න තමයි තියෙන්නේ. එතකොට V උක්ත කරගත්තොත් මෙතන අපිට බෙදන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 3 0.02 කියන්නේ 0.04න් දෙකෙන් වැඩි කරලා ඊට පස්සේ එතන 0.04යි කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට V සමාන වෙනවා මෙතන 10 ඍණ 2 උඩට ගියාට පස්සේ 10 ධන 2ක් වෙනවා. ඒ කියන්නේ 10 උඩ ඉතිරි වෙන්නේ 10 ඍණ 1යි. එතකොට දශමික බෙදන්න ඕන 4ෙන්. දශමික 4ෙන් බෙදුවම කීයක් එනවද? 0.4
2.05 නේද? 0.0225 එනවා. ඔය එන්නේ මොනවයින්ද? ඝන ඩෙසිමීටර. අපිට ඝන සෙන්ටිමීටර කරන්න නම් 1000න් වැඩි කරන්න ඕන. අන්න ඝන සෙන්ටිමීටර 25යි උත්තරේ පරිමාව. B ප්‍රකාශ. ශේෂාංශක 25 දී MgF2 ජලයෙහි මද වශයෙන් ද්‍රාව්‍ය වේ. KSP මෙන්න මෙච්චරයිලු. NaF ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 500ක්. සම්පූර්ණයෙන්ම ද්‍රාව්‍ය වන උපරිම MgF2 ස්කන්ධය ගණනය කරන්න කියලා තියෙනවා. හරියට බලමුනේ. දැන් මොනවද තියෙන්නේ මේකේ අවක්ෂේප? MgF2 අවක්ෂේපයක් තියෙනවා. මෙන්න මේ විදියට. හරිද? MgF2 අවක්ෂේපයක් තියෙනවා. අපිට කියන්නේ ද්‍රාවණයක් දෙනවා NaF එක්වස් ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.2යි මවුල ඝන සෙන්ටිමීටරයට කියලා දෙනවා. ඒ වගේම පරිමාව ඝන සෙන්ටිමීටර 500. සම්පූර්ණයෙන්ම ද්‍රාවය වන උපරිම MgF2 ස්කන්ධය. මේ ද්‍රාවණයේ ද්‍රාව වෙන උපරිම MgF2 මේ අවක්ෂේපයේ ස්කන්ධය තමයි ගණනය කරන්න ඕන. එතකොට මේ අවක්ෂේපය නිසා ද්‍රාවණයේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා තියෙනවා. හරිද? එතකොට මේ අවක්ෂේපය දීලා ද්‍රාවණයට යන උපරිම MgF2 ස්කන්ධය තමයි අහන්නේ. හරිද? එතකොට මෙහෙමනේ දැන් ඕක MgF2 කියන අවක්ෂේපයෙන් ද්‍රාවණයට යන්නේ කොහොමද? ද්‍රාවණයේ MgF2 දිය වෙන්නේ කොහොමද ද්‍රාවණේ? Mg2 plus විදියටයි F minus දෙකක් විදියටයිනේ. හරිද? මේක solid, මේක aqueous, මේක aqueous. හරිද? ඒ වගේම NaF ද්‍රාවණයේ තියෙන මොනවද? NaF ද්‍රාවණයේ තියෙනවා Na plus තියෙනවා F minus තියෙනවා. හරිද? ඔය විදියට. මෙහෙමනේ දැන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ද්‍රාවණය ගත්තට පස්සේ මේ ද්‍රාවණයට මේ MgF2 කියන අවක්ෂේපය දී වෙලත් F minus සහින එනවා. ඒ වගේම NaF කොහොමද ද්‍රාවණයේ තියෙන නිසා NaF ගෙනුත් F minus වෙනෝනේ ද්‍රාවණයට මේ විදියට. එතකොට F minus ද්‍රාවණයට එන දෙවිදියක් තියෙනවා නේද? හරිද? එතකොට අපි හිතමු දැන් MgF2 අවක්ෂේපයේ ද්‍රාව්‍යතාවය x කියලා. හරිද? ද්‍රාව්‍යතාවය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අවක්ෂේපයෙන් අදාළ ද්‍රාවණයට දී වෙලා යන සාන්ද්‍රණය. හරිද? එතකොට MgF2 එකේ දී වෙලා යන සාන්ද්‍රණය x කියලා හිතුවොත් මෙතනත් x ප්‍රමාණයක් දී වෙලා යනවා. මෙතනට 2x ප්‍රමාණයක් දී වෙලා යනවා. හරිද? ওই විදියට අවක්ෂේපයෙන් එනම 2x කියලා මවුල සංඛ්‍යාව. ඒ වගේම NaF ගෙන් NaF minus සංඛ්‍යාව කොහොමද ගන්න? NaF ගේ සාන්ද්‍රණය අපිට දීලා තියෙනවනේ 0.2ක් කියලා. එතකොට මේක දිය වෙලා යන්නේ මේකට 0.2ක් විදියටත් මේකට 0.2ක් විදියටත් දිය වෙලා යනවා. F minus 0.2ක් එනවා NaF ගෙන්. MgF2 ගෙන් කොච්චර දෙන්නේ? 2x. හැබැයි දැන් මෙතන පොදු අයනයන් නිසා හරිද? මේක පොදු අයනයන් නිසා F minus එක දෙකටම පොදු නිසා මෙතන ඇත්තටම මුල් ද්‍රාවණයේ ඉන්නේ F minus කොච්චරද? ඇත්තටම මුල් ද්‍රාවණයේ ඉන්නේ 2x ධන 0.2ක් නේද? හරි. ඇත්තටම මුල් ද්‍රාවණයේ F minus සයන සාන්ද්‍රණය එතකොට 2x ධන 0.2ක්. තේරුණාද? හරි. දැන් මොකද්ද කරන්නේ? අපි මෙන්න මේ ප්‍රතික්‍රියාවට KSP දානවා. KSP දැම්මට පස්සේ කොහොමද ලියන්නේ Mg? ඔහොම equals ඊට පස්සේ F minus සාන්ද්‍රණයට ස්ටේගීම දෙක නිසා ඒ විදිහට දානවා. බලයක් දානවා. ඊට පස්සේ ආදේශ කරන තියෙනවා. Mg2 plus කියන එක්කෙනාගේ සාන්ද්‍රණය x කියලා ගත්තොත් උඩ විදියට මෙතන සාන්ද්‍රණය කීයද? 2x ධන 0.2යි. ඒකේ වර්ගය. හරිද? KSP අපිට දෙල්ලේ තියෙන කීයද? 6.4 වතාවක් 10 9ක් කියලා දෙලා තියෙනවා. දැන් ඉතින් මේ x කියන එක්කෙනා කොහොමද උක්ත කරන්න ගන්න තියෙන්නේ? හරි. 10 9යි මෙතන. හොඳට මතක තියාගන්න. දැන් මේ වගේ අවක්ෂේපයක් කැඩිලා ද්‍රාවණයට යන අයන වලට වඩා අපි පිටතින් දානවනේ පූර්ණ ලෙස විඝටනය වෙන එක්කෙනෙක්. පිටතින් හරි දැන් මේක නම් අදාළ ද්‍රාවණයෙම NaF කියලා එක. එතකොට ඒක පූර්ණවනේ කැඩලා යන්නේ.
පූර්ණව කැඩිලා යන කට්ටියන්ගේ ආයන සාන්ද්‍රණය ඔය භාගිකව කැඩිලා යන ආයන සාන්ද්‍රණය වඩා ගොඩාක් විශාලයි. ඒක නිසා මෙතන x කියන එක නා ඉතා කුඩා නිසා හරිද? x ඉතා කුඩා නිසා අපිට කියන්න පුළුවන් 2x ධන 0.2 කියලා කියන්නේ 0.2ටමයි කියලා. හරි. එතකොට එතන අපි 0.2ම තමයි ගන්න. ඔය විදියට. දැන් x යුක්ත කරගන්න තියෙන ලේසිනේ. 0.2 වර්ගය කීයද? 0.04යි. එතකොට මෙතන x 6.4න් 0.04 බෙදුවට පස්සේ එතන එන්න ඕනේ 1.6 වතාවක් 10 17ක් මවුල. අන්න අපිට ආයේ මොකද්ද මේ? මෙන්න මේ MgF2 කියන අවක්ෂේපයෙන් ද්‍රාවණයට කැඩිලා යන සාන්ද්‍රණය. හරිද? MgF2 කියන එක්කෙනාගෙන් ද්‍රාවණයට කැඩිලා යන සාන්ද්‍රණය දැන් අපි මේ ද්‍රාව්‍යතාවය කියලා ගත්තා. ඒක තමයි හොයාගන්නේ. ඒතකොට මේ කීයකද? ඒ කියන්නේ ගණන මේ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක් තිබ්බොත් 1.6 වැඩි කිරීම 10.7ක් MgF2 කැඩිලා යනවා. හැබැයි මෙතන ද්‍රාවණයේ තියෙන කීයක්ද? ඝන සෙන්ටිමීටර 500 න්නේ. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකෙන් භාගයක්. හරි. එතකොට ඝන සෙන්ටිමීටර 500කට නම් මේක දෙකෙන් බෙදන්න වෙනවා. කීය දෙන්නේ එතකොට? 8 වැඩි කිරීම 10.8ක් එන්නේ මවුල. එතකොට අපි අහන්නේ ස්කන්ධයනේ. මවුල් ගන්න නෙවෙයි. ඉතින් මොකද්ද කරන්නේ? මවුල් ගන්න ස්කන්ධය කරන්න මවුලික ස්කන්ධයෙන් ගුණ කරන්න. 62යි නේ මවුලික ස්කන්ධය MgF2 ගේ. එතකොට මෙතන උත්තරය එනවා 4.69 වතාවක් 10.6යි. ඔය විදිහට තමයි මේ ගාන කරන්නේ. හරිද? ලේසියෙන්ම ලකුණු ටික ගන්න තිබ්බා. හරිද? මේ විදිහට පිළිවෙලට කරනවා. හරි අපි 4 වෙනි ස්ට්‍රයිජර් ප්‍රශ්නේ අනිත් වීඩියෝ එකෙන් කතා කරමු.